හරි guys සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා සතුටින්ද? ඉතින් සතුටින් නම් එච්චරයි. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මගේ ලක්ෂ 500ක ලක්ෂ 500ක නෙවෙයි ඉතින් රුපියල් 50000ක වගේ ඉච්චර ලොකු PC එකක් හදන්න මේ ගෙදරින් දෙන කාලා ඉන්න මට එච්චර සල්ලියක් නෑ. ඉතින් ඔයාලට තේරෙනවනේ මං ගන්න. ඉතින් ඒකින්ද අපි මම බජට් ස්ටුඩියෝ එක හදන්න හැදෙන විදිය බලන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න. ඊට කලින් දැන් මතක් කරන්න ඕන ඔයා වීඩියෝ දෙකකින් විතර මම කලින් දාපු වීඩියෝ දෙකකට තුනකට වගේ පොඩි වීඩියෝ ගානකට ඔයාලා මට subscribers 400ක් විතර අරන් දුන්නා තිබ්බා. ඉතින් subscribe කරපු හැමෝටම ස්තුතියි. subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එකක් දාන්න. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකත් විහික්කන්න. විහික්කවද මොඩෙන් දැන් කියලා අරන් ඇවිල්ලා අනිවාර්යෙන් subscribe කරලා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. එහෙනම් මගේ සුපිරිම PC build එක හැදුන වීඩියෝ එක බලපු අයත් මේ වීඩියෝ එක බලන්න. සුපිරිමගේ ස්ටුඩියෝ එක හැදෙන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් ගිහලා තින්නේ. ඉතින් මේක සුපිරි ආයේ මේ ලංකාවේ කාටවත් මේ වගේ PC build එකකුයි මේ වගේ ස්ටුඩියෝ එකක් තියෙනවා කියලා මම නම් හිතන්නේ. අම්මගේ රෙද්ද හරි පම්පෝරි ගහුවා ඇති. දැන් යමු වීඩියෝ එකට කොහොමද මේ වැඩේ උනේ කියලා බලන්න. ඉතින් මේ වැඩේ ඉස්සරෝම උනේ මචං මම PC build එකක් ගත්තා. يعني PC build එකක් ඕන අපිට PC එකක් ඕනේ YouTube වීඩියෝ එඩිට් කරන්න අනම් වැඩ ඕනේ. ඉතින් ඒකින්ද මම ගත්තා PC build එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒක බලන්න නැත්තම් මගේ YouTube channel එකේ දාලා තියෙනවා මම දැන් කරපු PC build එක සුපිරි ඩාලාස්ෙන් කරපු PC build එක. සුපිරිත් නෑ දැන් තමයි තේරෙන්නේ අපලා ඩාලාස්ෙන් කරේ කියලා. කමක් නෑ මචං මම කරානේ කොහමද මම කරා. ඉතින් ඒ වගේම ඒ box එක ඒ පෙට්ටිය unbox කරපු වීඩියෝ හිටන් මම දාලා තියෙනවා. අදත් අපිට පෙට්ටි ගොඩක් unbox කරන්න තියෙනවා. ඉතින් අපි ඉස්සරෝම පළවෙනි එකට යමු. ඉතින් ඉස්සරෝම මම කතා කරන්න යන්නේ mouse keyboard මචං mouse keyboard මෙන්න මේ විදිහට mouse keyboard මම ගත්තා $1 එකෙන්මයි ගත්තේ. බජිල් brand එකේ තමයි mouse එක keyboard එක දෙකම. ඉතින් keyboard එක අපිට key يعني keys button තියෙන ලක්ෂ 10ක් keys බලා ගන්න පුළුවන්. නෑ බොරුවක් කිව්වේ එච්චර නෑ. ඉතින් මේකෙත් කලින් keyboard වල තියෙන වගේම keys ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ සුපිරිම light quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ තියෙන මගේ mouse එකේ ඉතින් mouse එකේ අම්මට සිටින light තියෙනවා. light 500ක් ගහලා තියෙනවා කියලා තිබ්බා. නෑ light 8ක් නමක් තියෙන. ඉතින් බොරුවක් කිව්වේ. ඒ වගේම මේකේ button උත් තියෙනවා ගොඩක්. button තියෙනවා 6ක්. ඉතින් මේ විදිහට අන්තක පන්තියට කරගන්න පුළුවන් ස්ක්‍රෝල් එකකුත් තියෙනවා. නිකන් ඉදි කරක් ඉන්නත් මේක සුපිරි. ඔයාලට නිකන් ඉදි කරකින් නිකන් නැත්තම් අනිවාර්යෙන් මේ වගේ කරකින් එකක් හරි mouse එකක් ගන්න. mouse එකේ price එක මං ගත්තා නම් 2500ක් විතර තමයි උනේ. දැන් නම් රුපියල් 4000ක් විතර වෙනවා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් budget gaming mouse එකක් වෙනවනම් මේ mouse එක මම recommend කරනවා ඒකෙන්ම. ඉතින් වගේම keyboard එකත් මේ විදිහට මම ඒකෙන්ම recommend කරනවා. ඉතින් මෙන්න මේ විදිහට යම්මට මම mouse උයි keyboard උයි ගත්තා. ඊට පස්සේ PC build එකත් ගත්තා. ඉතින් PC build එක කරපු වීඩියෝ එක බලුව නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මොකද මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට සුපිරි ආතල්ලයක් ගත්තා. ඉතින් මේ වගේ funny videos funny review බලන්න අනිවාර්යෙන් subscribe කරලා දාන්න. subscribe කරලා නැත්නම් විහිකන්න. මොකද්ද? ෆෝන් එක විහිකන්න. විහිකන්න එපා බොරුවක් කිව්වේ. ඉතින් මේ වගේ ඉදිරියට දාන වීඩියෝස් බලන්න එපා. හරි වැඩි කතා වුණේ නැහැ. අපි බලමු ඊළඟට මොකක්ද එකක් කියලා. ඉතින් topic කෑ ගහලා තිබ්බා මගේ voice අවුල් මගේ sound අවුල්. ඒකින්ද mic එකක් ගනින් අරකයි මේකයි කියලා. ඉතින් මම කල්පනා කරගෙන හිටියේ ලෝකේ තියෙන ලොකු mic එක මගේ ස්ටුඩියෝ එකට ගේන්න. කොහෙද සල්ලි නැහැනේ. ඒකින්ද ගෙනාවේ මෙන්න මේ පොඩි පෙට්ටියේ mouse එක. මේකේ පෙට්ටිය පොඩි වුණාට අයියා කිව්වා මල්ලි mic එක quality කියලා. ඒකින්දම තමයි මේක ගෙනාවේ. ඉතින් ඒකින්ද මේක සුපිරි කියලා හිතුණා. මේ දැන් voice කරන්නේත් මේ mic එකකින්. ඉතින් මේ mic එක update කරන්න තමයි මම හිතන්නේ. කියන්නේ ලොකු mic එකක් ලොකු එකක් ගන්න කියලා තමයි දැන් හිතන්නේ. ඉතින් ඒක ගත්ත ගමන් අනිවාර්යෙන් ඒකේ review එකකුත් ගෙනවා. ඒකින්ද subscribe කරන්න. හරි. ඉතින් mic එකකුත් හරි mouse උත් හරි keyboard උත් හරි PC උත් හරි දැන් ඕනේ sound. ඉතින් sound කියන්නේ සද්ද. ඉතින් ඒකනේ sound ගන්න සද්දේ. බබල් මම ඉතින් හිතියේ මට සිටුවෙන්න බබල් ටිකක් දාලා සුපිරියට හදාගන්න ලොකුම JBL ටිකක් එහෙම දාලා හදාගන්න. ඉතින් අපිට හිතන දේ කරගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම අපි හිතන දේ මේ ලෝකෙ වෙන්නේ නැහැ. සහ වෙන දේ හිතා ගන්නත් බෑ. අන්න ඒකින්ද මම තියෙන සල්ලි වලින් ගත්තා මචං Realme ලාගේ සුපිරි headset දෙකක්. ඉතින් මේ තියෙන්නේ ඒ දෙක. ඉතින් කොහොමද? හොඳයි නේද? හොඳයිනේ like එකක් දාන්න. එහෙනම් හරි මේ විදිහට අපි sound උත් හරි ඉතින් මේකෙන් කන පැලෙන්න ඇහෙනවා. කන දෙක සවුත් වේද කියලා මම මේ බයෙන් ඉන්නේ. ඊට පස්සේ මචං මෙන්න මේ විදිහට sound උත් හරි. ඉතින් සාමාන්‍ය YouTube කරන එකට web camera එකක් ඕනේ. මොකද පේන්න දාන්න. මම මූණ පෙන්නන්නේ නැහැ නේ මචං. මූණ පෙන්නන්න නටන්නේ නැහැ නේ මචං. මම
ගැම්මට ඉතින් මෙන්න මේ විදිහට කියනවා උඹලට මාව පේන්නේ නැහැ මට උඹලව පේනවා හරිද නෑ පේන්නේ නැහැ බොරුවක් කිව්වේ හරිද ඉතින් මෙන්න මේ විදිහට වෙබ්කෑම් එකක් ඕනේ නැහැ ඉතින් වෙබ්කෑම් එකක් අපිට එපා ඉතින් වෙබ්කෑම් එකක් එපා ඊළඟට අපිට ඕනේ දෙයක් කියන්න ඕනේ මචං ඉතින් මේ මගේ පළවෙනි ස්ටුඩියෝ එක එකින්ද පොඩ්ඩක් අඩුපාඩු ඇති ගණන් ගන්න එපා ඉතින් මොකද මම සල්ලි නැහැ ගොඩක් ඉතින් අතේ සතේ නැතුව ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් ගැම්මට නෙවෙයි ඉතින් මොකක් හරි හරිද ඉතින් ගෙනාවින්ද අනිවාර්යෙන් බලලා ලයික් කරන් සබ්ස්ක්‍රයිබ් කරන් මේක ඉතින් පොඩි PC බිල්ඩ් එකක් ඉතින් කමක් නැහැ බලහන් ඉවරනවා අදට මම ගිහින් එන්න සබ්ස්ක්‍රයිබ් කරන්න